ගන්නවද මන්දුකින් ඔබ වෙන්නෙලා ගෝලයා ඒ දූප දිවිල්ලට එන්නේ නෑ මුදලාලි. ඉතින් උඹට මේ දූප දිවිල්ලට එන්න තු ඉන්නනේ. මං කියලා කොහේ යන්නද මුදලාලි? දැන් බලන්න සති ගානක් කිසි වැඩක් නැහැ. ඔබ තෝ යන දිහාක ඵලයන් ඔබ ගාමට ඵලයන්. මා දීවිල සමිතියට බැඳලා අල්ලනවා මාළු. මුදලාලි වැඩක් කැලපිලා තියෙන්නේ රත්‍රණී කාලෙකට පස්සේ රංගපාපා ඵලයන් කියලා ටක් ගාලා අර අඳක් හදන්න ඊටික ඉරවල ටක් ගාලා ඒ ටික බලලා අර කබඩ් එකට ලී කැපුවා මේ කැබිනට් එක හදන්න ලී කැපුවා මේ මහත්තයා කියන්නේ මොකද්ද සිද්ධාන්ත? කියන්නේ ඕන ඕඩර් එකක් ටක් ගාලා බාර ගන්න. නෑ කිසි දෙයක් හදාගන්න ඕනේ නෑ මුදලාලි. මට ගහක් තියෙනවා වට ගන්න තිබ්බනම් ඇති. ගස් කපන්නද අපි ඉන්නේ? කමන්නේ කීයක් හරියන්නේ නැත. හරි වැඩේ කරමු. වාස වෙලා ගනිච්චේන්සෝ අපි ගස්ලා කීයක් වටලා තියෙනවද නේද? කෝකද ගහ වෙලා එනවා ටක් ගාලා කියන්නේ. මුදලාලි මේ තියෙන්නේ පොල් ගහ. පොල් ගහ. ඔව්. මේ තියෙන්නේ අපි හැමදේම කරන ලැට් එක. හැමදේම කරන ලැට් එක. ඒක ගැන එච්චර ලොකුට හිතන්න එපා. මේ පොල් ගහ වටලා දෙන්න මට ලැට් එක බේරලා. පොඩි සිද්ධාන්තයක්. මම කැමරාවට කළා. බෝන්නේ නැහැ. මෙයා ගැන ඔයා දන්නේ නැහැ. සුපිරි බාසු නැහැ කෙනෙක්. එක දවසක් පොල් ගහක් තිබ්බනේ මෙහෙම නැවිලා. තව නැමිලා තිබ්බේ නේ. තව පොඩ්ඩක් නැවිලා තිබ්බේ. මෙතනින් දැම්ම වී කට් එක වැට්ටුවා කියන්නේ පොල් ගහ මේ පැත්තට. නේදයිනේ. ඔයා ගිහිල්ලා පොල් ගහ වැටතර ඉරක් අදින්නකෝ. ඉරක් අදින්නකෝ. මුදලාලියා. මේ මුදලාලි මට කොහොම හරි පොල් ගහ වටලා දෙන්න ලැට් එක බේරලා හොඳේ. හරි හරි. මුදලාලි ලැට් එක නම් බේරලා. ඒක බය වෙන්න එපා ඔයා ඉන්නකෝ. මුදලාලි ලැට් එක බේරලා. උඩ ඉන්නව කොයි? තමුසගේ මාර වදයන්නේ තියෙන්නේ. දැන් තමුසගේ විශ්වාස නැද්ද? හරි. ගහ කපන ගමන් ලැට් එකේ ඉන්නවා මම. වාසුඹ කප්පා. කොහොමද අපේ බොස් නේ වෙල්ලගේ වැඩ? තවසේ රීවනි නෑ මම ඇතුලේ රීවේ නෑ. වාඩි වෙලා හිටියා විතරයි. ලැට් එක නම් බේරුණා. මොනෝ ගැට වෙලා තියෙනද? खत्म बाय बाय காலை வந்த வேலை தொடங்கு